ඕන් ඉතින් කෑ ගහනවා. අතෑරින්. හයි. ඔන්න මං ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ vlog එකේ තියෙන්නේ මං අලුත් අවුරුද්දට කොහොමද ලෑස්ති වුනේ කියලා. බලමු මං කොහොමද අලුත් අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා. මේ පාර හැබැයි අපි ලොකුවට අවුරුදු සමරන්නේ නැහැ. මොකද ඉතින් නංගිත් කියා විතරයි. එයාත් ගෙදර නැති හින්දා පොඩිවට අපි අවුරුදු සමරනවා. බලමු අප්‍රේල් මං හිතන්නේ මේක අප්‍රේල් 12 වෙනිදා වෙනකම් මොනවද අපි කරන්නේ, මොනවද අපි ගෙදර කරන්නේ, කොහොමද මම අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා මේකේ තියෙනවා. අවුරුදු ටිකේ මොනවද කරන්න කියලා මම වෙන vlog එකකින් අරගෙන එන්නම්. එතකල් මේ vlog එක බලමු මොනවද මං අවුරුද්දට කරන්න කියලා, කොහොමද මං අවුරුද්දට ලෑස්ති වෙන්නේ කියලා. අපි 9 වෙනිදා හවස් වෙලා හැන්දි කැවුනුයි කොකිසුයි හදන්න ගත්තා. එදාට හැදුවේ අපේ අම්මයි මල්ලි 10 වෙනිදා යනවා නවගමු දේවාලේ. ඉතින් ඒ දෙන්නටත් ගෙනියන්න ඕන වෙන හින්දා ඒකටත් එක්කම අවුරුද්දට ගන්නත් එක්කම මුලින්ම අපි කොකිසුයි හැන්දි කැවුනුයි හදාගත්තා. The next day. හයි. ඕන් ඉතින් කෑ ගහනවා. අයියෝ. අපි shopping යන්න යන්නේ. ඔන්න අද තමයි අද මං හිතන්නේ අද දිනේ කවද්ද? අද 10. අද තමයි අපි අවුරුදු shopping යන්න පටන් ගන්නේ. අපි ඉන්නේ මෙයාලා ගෙදර රාගම. අපි අද කොළඹ යනවා. ඉතින් ඒ ගමන් මම අවුරුදු shopping කරනවා. දෙන්න මුලින්ම ගියේ කොළඹ කොටුවට. මොකද සුදුගේ වැඩ වගේක් තිබ්බා. ඒ කියන්නේ එයාගේ බඩු වගේක් තිබ්බ බලන්න. ඉස්සෙල්ලාම එතනට ගිහිල්ලා එයාගේ බඩු ටිකත් අරගෙන ඒ ටික බලලා ඊට පස්සේ අපි දෙන්න ගියා කොළඹ කොටුවේ ඇවිදින්න. මාරසෙනගිදා අවුරුදු ළඟ හින්දා හැමතැනම සේල් දාලා අපිත් පොඩි බඩු වගේක් ගත්තා උතනින්. අරගෙන ඉවර වෙලා අපි දෙන්න ගියා වන් ගෝල්ඩ් ෆේස් එකට. මොකද මාරම රස්නේ, ඒ වගේම මාරම බඩගින්නේ හිටියේ. අපි දෙන්න මුලින්ම ගිහින් උතනින් බීම් එකක් ගත්තා. බීම් එකත් අරගෙන ඉවර වෙලා බීම් එකත් අරගෙන ඉවරලා පොඩි වටයක් දාලා එහෙමම කණ්ඩාව බර්ගර් කිං එකට. එදා මං හිතන්නේ අවුරුදු ඔෆර් එකක් එහෙම තිබ්බා. අපි ගත්තෙත් ඒක 4 දිනකට වගේ කන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපි දෙන්න කෑවා. අන්තිම වෙද්දි නම් බඩ ෆුල් කා ගන්න බෑ. ඒත් ඉතින් අපි දෙන්න හිමීට පොඩි කයියක් දාගෙන කොහොම හරි ඕක කෑවා. හොඳ බඩගින්නෙත් හිටපු හින්දා. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා. මදහාස නගා ඈ හොරහින් වගේ බැලුවා. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා. මදහාස නගා ඈ හොරහින් වගේ බැලුවා. One eternity later.
වන් ගෝල්ෆීස් එකේ බර්ගර් කිං එකට ආවේ. අපි ගත්ත එක රසයි. ඒත් අපි දෙන්නට වැඩි ඒක. මොකද ඒක අවුරුදු ඔෆර් එකක්. ඒක 4 දෙනෙක්ට කන්න පුළුවන් එකක්. ඒක ඉතින් අපි දෙන්න ගත්ත. අපි දෙන්නට හොඳටම වැඩි දැන් කාලා. දැන් මගෙන් නවත්තලා ගෙදර යන්න හිතෙනවා. ඒත් තව හැමම තියෙනවා. ඉතුරු ටිකක් කොහොම හරි shopping කරනවා. බලමු තාම මොනවද ගන්න තියෙන්නේ කියලා. තව හැමමනේ තාම මොකුත් ගත්තේ නැහැ. අපි එහෙමම වන් කෝල් ෆේස් එකෙන් එළියට ඇවිල්ලා අපි ගියා කැන්ඩි එකට. Day 2. ඔය 11 වෙනිදා උදේ මායෝවි ගියා සැලොන් එකට. ඊට පස්සේ හවස් වෙලා මායි මල්ලි සුදුයි ගියා ආයෙත් shopping කරන්න. ඔය නම් අපි ගියේ ඌෂායකට. අපි ගිහිල්ලා ගෙදර අයටයි අපිටයි ආයෙත් ඇඳුම් ගත්තා. අරගෙන ඉවර වෙලා අපි හැමම නිට්ටඹුවට තමයි ගියේ. ඊට කලින් දවසේ කොළඹින් ගත්තට ගොඩක් ගන්න බැරි වුණා. රෑ අපි වැස්සට අහු වුණා. එහෙමම අපි ගෙදර ආවා. ඊට පස්සේ අපි ඌෂාගේ ත්‍රෙදි ටිකක් අරගෙන අපි ගියා නිට්ටඹුවට. නිට්ටඹුවේ නිහාල්ලේ කියන මාර විදිහට ඇඳුම් තිබ්බා. ඒ වගේ මාර සෙනගෙදා අපි කොහොම හරි ඇඳුම් ගත්තා උතුරම. මල්ලොසරිය දැක්කදාට සුදු මැණිකෙගේ සොඳුරු මුහුණ මල්වැට අතර ආදර කැලුම් හෙලනවා. නින්දෙන් මා අමතන්නට සීනකින් පාට පාට ආදරයක මගේ ළඟට එයිද හිතෙනවා. ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ. ලස්සන දුනුකේ මල වගේ මැණිකේ දැක්කම උදේ මගේ හිත පිරුණේ. $2,000 years later. අපි එහෙමම ඇඳුම් අරගෙන ගොඩාක් කඩවලට ගියා ඇඳුම් ගන්න. මාරු විදිහට සෙනග සමහර වෙලාවට වීඩියෝ කරන්න බැරුණා. එහෙමම ඇඳුනුත් අරගෙන අපි 3 දෙනාම කණ්ඩ මාර බඩගිනි හිටියේ. මං හිතන්නේ ওই වෙලාවේ රාත් 12 මාටත් ළඟයිද කොහෙද. ඔක්කොම ටික කරගෙන ඉවර වෙලා අපි 3 දෙනා හොඳට කෑවා. The next day. ඔය 12 වෙනිදා අපි මායි ඔවි ගියා ආයෙත් shopping. අපි දෙන්න එදා අපි දෙන්නට ලොකු වැඩක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි දෙන්න කතා වුණා ගම්පහට යන්න කියලා. ඉතින් අපි දෙන්න ගියා. මං හිතන්නේ ওই වෙලාව 11ට විතර ඇති. අපි දෙන්න ගියා. කලින් අපි දෙන්න ගියා කණ්ඩ. කාලා ඉවර වෙලා තමයි අපි දෙන්න shopping කරන්න පටන් ගත්තේ. ගම්පහනම් කඩවල වල මාර ලස්සන ගවුම් තිබ්බා. අපි දෙන්න ওই වගේ shop ගොඩකට ගියා.
ලස්සන මාර විදියට ඇඳුම් තිබ්බා. ඒ වගේ මාර ගොඩක් සෙනගත් නෑ. ඊට පස්සේ අපි දෙන්න සෑහෙන්න shopping පාරක් දාලා ඉවර වෙලා අපි දෙන්න shopping කරලා ඉවර වෙලා එහෙම ගියා දවල්ට කන්න. ඔතනින් දවල්ට කාලා අපි දෙන්න ගියා ස්ටේෂන් එකට ගෙදර යන්න. එදා ටිකක් ට්‍රේන් පරක්කුයි. ඊට පස්සේ එහෙමම අපි ඇවිල්ලා පයින්ම අපි ගෙදරට ගියා. අපි කයිකුත් දාගෙන එහෙමම ගියා. 3 hours later. ඊට පස්සේ එදා රෑම ආයෙත් මායි සුදුයි මල්ලියාව ඇඳුම් ගන්න. ඔය නම් ආවේ ඒ දෙන්නට ගන්න. මොකද ඒ දෙන්නට තෝරන්න මාරම අමාරුයි. කොහොම හරි ඉතින් ඒ දෙන්නටත් ඇඳුම් ගත්තා. The next day. රතින් 13 වෙනිදා උදේ මයි මල්ලී ගියා අපේ මල්ලිට ඕන බඩු ටික ගන්න. ඒ ටිකත් අරගෙන ඉවර වෙලා එහෙමම ගෙදර ඇවිල්ලා මං බඩු ටික පැක් කරා. දෙන්න ඕන දේවල් ඒ විදිහට කවර වලට දාලා පැක් කරාට පස්සේ අපි හැදුවා ගොක්කොල පහන. අද හවසට පත්තු කරන්න තියෙනවානේ. ඒකින්ද අපි ඒක හැදුවා. 1 eternity later. දැන් මං නාලා පරණ අවුරුද්දට නෑවා. නාලා දැන් පහන පත්තු කරන්න වෙලාව ලම් වෙනවා. එතකල් අපි බලන් ඉන්නවා. අපිට වහිනවානේ. චුටි චොර වැස්සක් යනවා. අපි දැන් මේ පහන පත්තු කරන්න කට්ටියම ඇවිල්ලා ඉන්නේ. අතරින්ද ඉන්නල්ල පහදිසි මේක හැරුවොත් යනවා ආගිය. මෙතනින් මේ යන්නේ අතරින්ද ඊට පස්සේ අපි එහෙමම 6 වෙද්දී ගෙදර පහන පත්තු කරා. ඊට පස්සේ තමයි අපි ගොක්කොල පහන පත්තු කරන්නේ. ඒකට අපේ තාත්තා කියන්නේ මගේ සීයා ඒ වැඩ ටික කරා එහෙමම. One eternity later. පස්සේ අපි රෑ වෙලා ආයෙත් ගියා. තව රතිඤ්ඤා ටිකකුයි නිලාගුරු හිම අරගන්න. ඒව ටිකත් අරගෙන ඉවර වෙලා අපි කට්ටියට දැන් රෑ තේ බොන්න මොන හරි කණ්ඩත් අරගෙන එහෙමම ගෙදර ඇවිල්ලා කාලා බීලා එහෙමම නැන්දලත් ගෙදර ගියා. දැන් ඉතින් අවුරුදු ලබනකම් ඉන්නවා. අපේ මල්ලිත් නිලා හැම පත්තු කර ඉන්නවා. මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟට බලමු අවුරුද්දට මම මොකද කරේ කියලා.